SIM එක ලොක් වෙන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානකම් බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ SIM එක ලොක් වෙන්නේ නැතුව පරිස්සම් කරගන්න. ලොක් වුණත් නැවත PUK කෝඩ් එක හරියට දීලා SIM එක සාර්ථකව අන්ලොක් කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අවසානකම් බලුවොත් ඔයාලට මේ සියලු දේවල් ගැන දැනගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ PUK ලොක් එක. ඒ කියන්නේ SIM එක ලොක් වෙන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු. මේක Mobitel Hutch Dialog කියන මේ ශ්‍රී ලංකාවේ තියෙන හැම නෙට්වර්ක් එකකටම අදාළව මම මේක කතා කරන්නේ. I think හිතන්න ඔයාලගේ ෆෝන් එක පාටම ඔයාලට පෙන්නනවා PUK කියන්නේ SIM එක ලොක් වෙලා කියලා. එහෙනම් PUK කෝඩ් එකක් ඉල්ලනවා. ඉතින් මටත් මේ වැඩේ මම පොඩි කාලේ මට ඉස්සර ෆෝන් එක නිකන් ඔබනකොට වෙලා තියෙනවා. මම නොදැනුවත්වම SIM ලොක් එකට ගිහිල්ලා ලොක් එකක් දාලා අර මේක කරලා SIM එක ලොක් කළා. ඉතින් මම දන්නෙත් නැහැ මම පොඩි කාලේ. ඉතින් ඔයාලටත් මේ වැඩේ වෙන්න කලින් ගොඩක් අයට මේ වැඩේ වෙන්න කලින් තමයි මම මේක කියන්නේ. හරිද? ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා PUK ලොක් එකක් කියන්නේ මොකද්ද? SIM එක ලොක් වෙන්නේ කොහොමද? ඒකෙන් වැළකෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් PUK ලොක් කියන්නේ මොකද්ද? PUK ලොක් කියන්නේ personal unblocking key එකක්. SIM card එක protect කරන්න network company දාපු security system එකක්. ඔයා මේ SIM PUK කෝඩ් එක වැරදිව 3 පාරක් එන්ටර් කරොත් SIM එක ලොක් වෙනවා. නේද? එතකොට තමයි ඔයාලගේ ෆෝන් එක ඔයාලගේ ෆෝන් එකේ තියෙන පාස්වර්ඩ් එක නෙමෙයි ඉල්ලන්නේ. එතකොට ඉල්ලන්නේ SIM එකේ PUK කෝඩ් එක. PUK කෝඩ් එක වැරදිවට දුන්නොත් මොකද වෙන්නේ කියලා අපි දැන් කතා කරමු. PUK කෝඩ් එක වැරදිවට 10 වතාවක් ඔයාලා එන්ටර් කරොත් මොකද වෙන්නේ කියලා ඔයාලා දැනුවත්ද? ඉතින් PUK කෝඩ් එක 10 වතාවක් ඔයාලා වැරදිවට දුන්නොත් මෙන්න මේ දේවල් තමයි වෙන්නේ. කාඩ් එක permanently බ්ලොක් වෙනවා. නැවත අන්ලොක් කරන්න බෑ. අන්ලොක් කරන්න බෑ SIM එක ඔයාලට අලුතෙන් SIM එකක් ලබා ගන්නම වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ ඔයාලා වැරදිවට PUK කෝඩ් එක 10 පාරක් එන්ටර් කරොත්. ඉතින් වැරදිවට PUK කෝඩ් එක එන්ටර් කරන්න එපා. මම දැනටමත් Hutch Mobitel Dialog මේ තුනටම වීඩියෝස් දාලා තියෙනවා PUK කෝඩ් එක අරගෙන කොහොමද හරියටම මේක අන්ලොක් කරගන්න කියලා ඔයාලගේ SIM එක නැති කරගන්න නැතුව. ඉතින් මේ වීඩියෝස් ඔයාලට තුනම බලන්න පුළුවන්. මගේ channel එකට ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ පැත්තෙන් මේ උඩින් links දාලා තියන්නම් ඔයාලට click කරලා බලන්න පුළුවන්. සාමාන්‍ය SIM එක ලොක් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලදී. සමහර විට ළමයි SIM එක PIN එක SIM කෝඩ් එක guess කරනවා. ඒ කියන්නේ ඔය මොකක් හරි ගහලා try කරලා බලනවා. එතකොට වැරදෙන්න පුළුවන්. ඊපස්සේ SIM PIN එක මතක නැතුව random numbers try කරනකොට SIM එක ලොක් වෙන්න පුළුවන්. ඒ වගේම පරණ ෆෝන් එකකට SIM එක දාද්දිත් SIM එක ලොක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ pocket එකේ තියෙනකොට ෆෝන් එක auto press වෙලා SIM එක ලොක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔයගේ ක්‍රමවලදී ඔයාලගේ කොහොම හරි PUK කෝඩ් එක එහෙම නැත්නම් SIM එක ලොක් වෙන්න පුළුවන්. ඉතින් PUK ලොක් එක වැටෙන්න කලින් ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේක ඔයාලා PUK කෝඩ් එක දැනගෙන ඉන්න. ඔයාලා SIM එකක් ගත්ත වෙලාවේ SIM එකේ මේ කාඩ් එකේ තියෙනවා SIM එකේ නෙමෙයි SIM එක වටේට තියෙන කැලේ අන්න ඒකේ තියෙන ඔයාලගේ SIM එකේ අදාළ PUK කෝඩ් එක සටහන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක පරික්ෂම් කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ අදාළ නෙට්වර්ක් එකේ හොට්ලයින් එකට කතා කරලා කස්ටමර් කෙයා හොට්ලයින් එකට කතා කරලා නම්බර් එකට කතා කරලා ඔයාලගේ SIM එක ගත ID නම්බර එක ඔයාලගේ නම විස්තර දීපුවම එයා ඔයාලට PUK කෝඩ් එකක් ලබා දෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඒ අදාළ නෙට්වර්ක් වල WhatsApp නම්බර තියෙනවා ඩයලොග් වාගේ ඒවට එක්ක chat කරලා ඔයාලගේ PUK කෝඩ් එක ලබා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට PUK කෝඩ් එක ලබා ගන්න එක ගැන මම වීඩියෝස් දාලා තියෙනවා. ඒක බලන්න. එහෙනම් නැත්තම් ඔයාලට පුළුවන් ළඟම තියෙන ශාඛාවකට යන්න ගිහිල්ලා එයාලට කිව්වහම ඔයාලට ඔයාලගේ අදාළ PUK කෝඩ් එක ලබා ගන්න පුළුවන්. හරි ඒ වගේම කරන්න ඕන නැති දේවල් තියෙනවා. ඔයාලට Google එකෙන් අරගෙන random PUK කෝඩ් try කරලා බලන්න එපා. ඒ වගේම friend කෙනෙක්ගේ ඔයාලගේ යාළුවෙක්ගේ තියෙන වෙන SIM එකක තියෙන PUK කෝඩ් එක try කරලා බලන්නත් එපා. YouTube videos වල comments වල එහෙම තියෙනවා නම් random PUK codes ඒවා try කරලා බලන්න එපා. අනිවාර්යෙන්ම ඔයාලගේ SIM එක නැති වෙනවා. PUK ලොක් වලින් බේරෙන්න නම් ඔයාලට කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් SIM PIN එක disable කරන්න. හරිද? ලොක් එක අයින් කරලා SIM PIN එක disable කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මතක හිටින SIM එකේ ඒ කියන්නේ PUK කෝඩ් එක change කරලා PIN එක change කරලා ඔයාලට note එකක් දාගෙන තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ SIM holder එක SIM එක තියෙන tray SIM holder එක තියෙන ඒකේ තියෙන PUK කෝඩ් එක ඒක ආරක්ෂිතව තියාගන්න පුළුවන්. ඒකේ PUK කෝඩ් එක තියෙන නිසා. ඒ වගේම ඔයාලගේ ළමයින්ට ෆෝන් දෙනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඔයාලගේ ෆෝන් එකේ setting වලට ගිහිල්ලා කොහොමද මේ PUK කෝඩ් එක එහෙම නැත්නම් SIM එක ලොක් කරන තියෙන තැන දැන් ඔයාලට මේ ස්ථානෙට ගිහිල්ලා පුළුවන් වෙනවා ඔයාලගේ දැනට තියෙන PUK කෝඩ් එක
ඔයාලට සාමාන්‍ය අමාරු එකක් නම් මතක තියාගන්න අමාරු එකක් නම් ඔයාලට ලේසි එකක් දාගන්නත් පුළුවන්. ඒ විදිහට කරන්නේ කොහොමද කියලා අපි මේ බලමු. දැන් ගිහිල්ලා ස්ක්‍රීන් රෙකෝඩින් එකට. හොඳයි යාළුවනේ ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ සෙටින් එකට. ඉතින් මේ ඔයාලා සෙටින් එකට ඇවිල්ලා ඔයාලගේ හැම ෆෝන් එකකම තියෙන උඩින් සෙටින් වල සර්ච් කියලා එකක්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් SIM කියලා SIM lock කියලා ටයිප් කරගන්න. LOCK SIM lock කියලා ටයිප් කරගෙන මේක සර්ච් කරන්න. ඔයාලා සර්ච් කරපුවාම ඔයාලගේ මේ බටන් ෆෝන් එකෙත් SIM lock කියන එක ඔයාලා හොයාගන්න. ඉතින් ආ ෆෝන් එකෙන් ෆෝන් එකට මේකේ සාමාන්‍යයෙන් මේ විදිහ එක විදිය තමයි ඒ වුණාට පොඩ්ඩක් වෙනස් වෙයි. ඉතින් lock SIM card කියන එක ඇතුළට ගියපුවාම ඔයාලට මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා lock SIM card කියලා. ඉතින් මේකේ SIM lock එක දාලා තියෙන්නේ මම. ඒ වගේ මෙතන යටින් පුළුවන් ඔයාලට change SIM card pin කියන එක උඩ ක්ලික් කරලා ඔයාලගේ pin එක වෙනස් කරගන්න. දැන් මේකේ ඔයාලා මෙතන ටික් එකක් මේ දාලා තියෙන්නේ. මෙන්න මේක දාලා තියෙනම් මේක SIM lock එක on වෙලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක off කරගන්න ඕන. off කරගන්න අදාළ කෝඩ් එක දීලා. ඉතින් මගේ කෝඩ් එක මට මතක හින්දා මම කෝඩ් එක දීලා මේ විදියට SIM card lock එක මෙන්න මේ විදියට මම unlock කරගත්තා. හරි. ඔයාලට SIM card lock එක change කරගන්න ඕන නම් මෙන්න මෙතනෙන් change කරගන්න පුළුවන්. change SIM card pin කියන එකෙන්. හරි. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පරණ දැන් තියෙන SIM card pin එක දෙන්න ඕනේ. මෙතන මම ඒක දීලා පෙන්නන්නම්. මේ විදිහට දීලා ඕකේ දුන්නාම දැන් ඔයාලට මෙතන new SIM pin එක දෙන්න ඕනේ. හොඳට මෙන්න මේවා බලන්න. ඉතින් මේ බලන්න ඔයාලට මෙතන තියෙන්නේ දැන් new SIM pin කියන එක. හරිද? කලින් තිබ්බේ on pin කියන එක. ඉතින් ඔන්න ඔවා කියවලා බලන්න ඕනේ. ඔයාලා මේ වගේ තැන්වලදී වැරදියට pin එක දීලා තමයි SIM එක lock කරගන්නේ. ඉතින් මම මේක දැන් cancel කරලා යනවා. මම වැරදි මේක change කරගන්න යන්නේ නැහැ. ඔයාලට change කරගන්න ඕන නම් මෙතන අලුත් මතක හිටින pin code එකක් දීලා අංක 6ක ඕකේ click කරාම ඒක change වෙනවා. ඉතින් එතන පටන් ඔයාලට අලුත් PUK කෝඩ් එක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම ඔයාලා PUK කෝඩ් එක දන්නේ නැතුව ඔයාලගේ වැටිලා වැරදියට PUK කෝඩ් එක එන්ටර් කරලා SIM එක බ්ලොක් කරගන්න නැතුව නැති කරගන්න නැතුව ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියන්නේ වැරදි කෝඩ් try කරන්න එපා. වැරදි PUK කෝඩ් එන්ටර් කරලා ඔයාලා SIM එක unlock කරන්න හදන්න එපා කියන එක තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් මට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට නිවැරදිව අදාළ PUK කෝඩ් එක හොයාගෙන ඔයාලට පුළුවන් SIM එක unlock කරගන්න. එහෙම වුණා නම් ඉතින් මම දාලා තියෙන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ අදාළ network එකේ hotline number එකට කතා කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. නද්ද ටෙක් කියලා සර්ච් කරලා channel එක ඇතුළට ඇවිල්ලා වීඩියෝස් ඔක්කොම බලන්න. හොඳයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා එම කරොත් ඔයාලට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න. හරි. කමෙන්ට් එකක් දාන්න ගැටලුවක් තියෙනවා වීඩියෝ එක like කරන්න. වීඩියෝ එක වගේ යාළුවන්ට බලන්න share කරන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. එහෙනම් ගිහිල්ලා නම් සියලු දෙනාටම පුස් සරණයි. bye bye.